ඉතින් ඔන්න සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා සිනමා සංචාරයෙන් අරගෙනන තවත් සුපිරිම ගණේ සිනමා අත්දැකීමකට. අද අපි අරගෙන ආවේ 2024 රිලීස් වුණ I am Kathalan කියන මලයාලම් ෆිල්ම් එක. ඉතින් කතාව ගැන පොඩි විස්තරයක් කළොත් තමන්ගේ හැරගිය පෙම්වතියකින් සහ ඇගේ පියාගෙන් පලිගන්න ඇයගේ තාත්තගේ කම්පැනි එකේ මූල්‍යමය පද්ධතිය හැක් කරලා ඒ කම්පැනිය කඩාකප්පල් කරලා දාන්න හදන තරුණයෙක් ගැන තමයි මේ කතාවේ විස්තර කරන්නේ. මේකේ ප්‍රධාන චරිතය තමයි විෂ්ණු. මේ විෂ්ණු තමයි ඉතින් අර තමන්ගේ හැරගිය පෙම්වතියකින් පලිගන්න ඇගේ තාත්තගේ කම්පැනි එක හැක් කරන පිරිමි ළමයා. මේ විෂ්ණු IT සම්බන්ධයෙන් විශාල දැනුමක් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි එයා හැකර් කෙනෙක්. අපි බලමු මේ විෂ්ණුට එයාගේ උත්සාහය සාර්ථක කරගන්න පුළුවන් වේද කියලා. වැඩි කතා නැතුව අපි යමු ෆිල්ම් එක බලන්න. ඉතින් හැමෝගේ ආදරයෙන් ඉල්ලනවා channel එක subscribe කරලා bell icon එකත් all දාගෙන අපි යමු වීඩියෝ එක බලන්න කියලා. ඉතින් මේ කතාව ආරම්භයේදීම අපිට පෙන්වන්නේ මේ විෂ්ණු කියන පිරිමි ළමයා බැංගලෝර නගරයට එනවා. ඉතින් මේ විෂ්ණු බැංගලෝර ටවුන් එකට එන්නේ ඒගොල්ලන්ගේ කැම්පස් එකේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න. මේ විෂ්ණු කැම්පස් එකේ ඉගෙන ගත්තේ ICT සම්බන්ධව. පස්සේ විෂ්ණු මේ ඉන්ටර්විව් එකට ආවට පස්සේ ඉන්ටර්විව් කරන අය මේ විෂ්ණුගෙන් අහනවා ඔයාට මේ සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා ලෙටර් එක හම්බුනේ කොහොමද කියලා. ඒගොල්ලන්ට හිතාගන්න බැරිලු විෂ්ණුට එක හම්බුනේ කොහොමද කියලා. ඉතින් විෂ්ණුගේ සුදුසුකම් එක්ක ඒගොල්ලෝ කියනවා අපි ඔයා වගේ අය මේ තනතුරට තෝරගන්නේ නැහැ. අපිටත් හිතාගන්න බෑ ඔයාට කොහොමද මේ ලෙටර් එක ගියේ කියලා. ඊට පස්සේ විෂ්ණු කියනවා ඒත් මට ලෙටර් එක කොහමරි හම්බුණානේ කියලා. ආයෙ ඉන්ටර්විව් කරන කට්ටියට කියනවා ඒක අපේ පැත්තේ වුණු වැරදීමක් වෙන්න ඇති. ඔයා ආව හින්දා ඔයා ඉන්ටර්විව් කළා. ඔයාගේ CV එක අපි ළඟ තියෙනවනේ. ඔයාට ගැලපෙන ජොබ් එකක් තිබ්බොත් අපි ඔයාට දන්න ඕනම් කියලා විෂ්ණුට එතනින් යන්න කියනවා. විෂ්ණු එතනින් පිටත් වෙලා යනවා. විෂ්ණු වෙනකල් විෂ්ණුගේ යාළුවා එළිය බලාගෙන ඉන්නවා. පස්සේ විෂ්ණු ළඟට ඇවිත් එයාට කියනවා එයා ආදරය කරන ෆාතිමාගේ Instagram account එක හැක් කරලා දෙන්න කියලා. විෂ්ණු කියනවා ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒවට දැඩි ආරක්ෂාවක් දාලා තියෙන්නේ කියලා. පස්සේ ඒ යාළුවා කියනවා විෂ්ණුට Insta account එක හැක් කරන්න ඕනේ නෑ. ෆාතිමා chat කරන්නේ කාත් දෙක දිගට බලාගන්න යාට තිබ්බත් ඇති කියලා. ඊට පස්සේ විෂ්ණු කියනවා ඒක ක්‍රමයක් තියෙනවා. අපි ඒක try කරලා බලමු. ඊට කලින් මට ශිල්පව හම්බෙන්න ඕනේ. මම ශිල්පව හම්බෙලා එන්නම් කියලා එයාගේ යාළුවට කියනවා. ශිල්ප කියන්නේ විෂ්ණුගේ girlfriend. ඇයි විෂ්ණුත් එක්ක IT සම්බන්ධව එකම කැම්පස් එකේ තමයි හැදෑරුවේ. ඒත් ඇය නම් සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුණේ නැහැ. විෂ්ණු ඇයට ටිකක් එළියට කතා කරලා එයත් එක්ක පොඩ්ඩක් කතා කරනවා. ඉතින් ශිල්පට එයාගේ තාත්තගේ මූල්‍ය සමාගමේ වැඩ කරන්න කියලා තාත්තයාට ආරාධනා කරලා තියෙනවා. ඉතින් ශිල්පට කතා කරලා තියෙන්නේ තාත්තගේ මූල්‍යමය ආයතනයේ IT department එකේ head විදිහට එයාට ඇවිල්ලා වැඩ බාර ගන්න කියලා. විෂ්ණු ශිල්පට කියනවා අද මම ගිය ඉන්ටර්විව් එකේ වැඩේ සාර්ථකුනේ නෑ කියලා. ශිල්පත් ඉතින් මේ වෙලාවේ එයාව දිරිමත් කරන වෙනුවට එයාගේ හිත රිදෙන විදිහට එයාට කික දේවල් කියනවා. විෂ්ණුට හොඳ රස්සාවක් නැති වුණොත් එයාලගේ සම්බන්ධයට ශිල්පගේ තාත්තා අකමැති වෙයි කියලා ශිල්ප විෂ්ණුට කියනවා. එහෙම කියලා ශිල්ප එතනින් යන්න යනවා. පස්සේ විෂ්ණු අර එයාගේ යාළුවත් එක්ක ගෙදර යන්න පිටත් වෙනවා. ඉතින් ගෙදර යන අතරමඟ ඒගොල්ලෝ අනීෂ් කියන කෙනාගේ කම්පියුටර් ෂොප් එකකට ගිහින් RAM එකක් අරගෙන ආයෙත් ගෙදර යන්න පිටත් වෙනවා. විෂ්ණුගේ පවුලේ ඉන්නේ විෂ්ණුගේ අම්මයි තාත්තයි නංගි විතරයි. විෂ්ණු යාළුවත් එක්ක ගෙදර ඇවිත් එයාගේ කාමරයට යනවා. විෂ්ණු මෙච්චර දවසක් ඉන්ටර්නෙට් ගිහින් තියන්නේ අර එයාගේ එහා ගෙදර කෙනාගේ Wi-Fi router එක කනෙක්ට් කරගෙන. කොහොම හරි ආද Wi-Fi එකට log වෙන්න හදනකොටම එහා ගෙදර කොල්ලා එයාගේ Wi-Fi password එක වෙනස් කරලා. පස්සේ මෙයා කොහොම හරි Wi-Fi password එකත් හොයාගෙන වැඩේ කරන්න පටන් ගන්නවා. මෙයාලා සැලසුම් කරන්නේ බොරු post එකක් හදලා ඒකට ව්‍යාජ link එකක් නිර්මාණය කරලා ඒක ෆාතිමාට send කරන්න. මෙහෙම හදලා යවන link එක ෆාතිමා click කරොත් ෆාතිමාගේ Insta account එකට මෙයාලා log වෙන්න පුළුවන්. ඉතින් සැලසුම් කරපු විදිහටම link එකක් හදලා ඒක ෆාතිමාට WhatsApp කළා. ඊට පස්සේ ඒක WhatsApp කරලා ඇයගෙන් පිළිතුරක් ලැබෙනකන් විෂ්ණු යාගේ යාළුවයි බලන් ඉන්නවා. මෙහෙම බලන් ඉන්නකොට විෂ්ණුගේ යාළුවාට ෆාතිමාගෙන් WhatsApp message එකක් එනවා. ෆාතිමා මේක බොරු link එකක් කියලා දැනගෙන ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ යාළුවා ෆාතිමාට කියනවා මේ වගේ link වලට අහු වෙන්න එපා කියන තමයි මම මේක වල එව්වේ කියලා. එහෙම කියලා situation එක shape කරනවා. පස්සේ විෂ්ණු කෙනෙක් එක්ක කතා කරන ආකාරය තමයි අපිට පෙන්වන්නේ. මේ කතා කරන්නේ අනීෂ් එක්ක. අනීෂ් කියන්නේ කම්පියුටර් රිපෙයාර් කරන කෙනෙක්. මෙයාට කම්පියුටර් ෂොප් එකක් තියෙනවා. ඉතින් ශිල්පගේ තාත්තගේ මූල්‍යමය ආයතනයේ ශාඛාවක් තියෙනවා මේ විෂ්ණු ජීවත් වෙන ප්‍රදේශයේ. මේ ශාඛාවල කම්පියුටර් වල මොකක් හරි එරර් එකක් තිබ්බොත් ඒව රිපෙයාර් කරලා දෙන්නෙත් මේ අනීෂ් තමයි. මේ දෙන කතා කර ඉන්නේ අර ශිල්පගේ තාත්තගේ බිස්නස් එක ගැන. මේ අතර විෂ්ණු ශිල්පට කෝල් ගන්නවා. ඒත් ශිල්ප නම් මෙයා කෝල් කට් කරනවා. ශිල්ප හැම කරේ ඇයි මේ වෙලාවේ තාත්තගේ මූල්‍ය සමාගමේ වැඩ බාර ගන්න කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවක් ගෙනපු නිසා මේ වෙලාවේ ශිල්පගේ තාත්තා ශිල්පට මේ මූල්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලයව හඳුන්වා දෙනවා. සමාගමේ ID උපදේශක විදියට කටයුතු කරන ප්‍රවීන් කුමාර්, ෆිනෑන්ස් මැනේජර්
මැනේජර් විදිහට කටයුතු කරන්නේ මැතිව්. මෙහෙම විස්තර කියලා ශිල්පගේ තාත්තා කියනවා අද ඉඳන් IT ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් විදිහට වැඩ කරන්නේ මේ ශිල්පා කියලා. ඉතින් හැමෝම ඉතින් ශිල්පව මේගොල්ලන්ගේ කම්පැනි එකට පිළිගන්නවා. එදාම රෑ විෂ්ණු ශිල්පයාව හිතාමතා මගාරින බව අනිෂ්ට කියනවා. ඉතින් අනිෂ් කියනවා ඔයා කෙලින්ම ගිහින් ශිල්පත් එක්ක කතා කරන්න. කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න කියලා. ඉතින් විෂ්ණුත් කියනවා අපි හම්බෙමු කියලා. පහුවදා ශිල්පා විෂ්ණුව මුණ ගැහෙන්න යන්න ඕන නිසා ටිකක් කලින් ගෙදර යන්න ඇගේ පියාගෙන් අවසර ඉල්ලනවා. ශිල්පා තාත්තට කියන්නේ එයා මුණ ගැහෙන්න යාළුවෙක් එනවා කියලා. ඉතින් ශිල්පගේ තාත්තා ඇයට තනියම යන්න එපා මැතිව් එක්ක යන්න කියලා කියනවා. ඉතින් ශිල්පා මැතිව් එක ගිහින් විෂ්ණු දෙපදනින් බැහැලා මැතිව්ට විෂ්ණුට මැතිව්වත් හඳුන්වලා දෙනවා. පස්සේ මැතිව් එතනින් පිටත් වෙලා යනවා. පස්සේ විෂ්ණුයි ශිල්පයි ළඟම තිබුණු පොඩි හෝටලයකට ගිහින් කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ ශිල්පා විෂ්ණුගෙන් අහනවා ඉස්සරහට මොකද්ද කරන්න හිතන් ඉන්නේ කියලා. ඉතින් විෂ්ණු කියනවා එයා අනිශ්චයගේ කම්පියුටර් ෂොප් එක තවත් පුළුල් කරලා කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ කියලා. ඒක අහලා ශිල්පට ටිකක් කේන්ති යනවා. ශිල්පා කියනවා ඔයා ඔය වැඩ කර කර ඉඳියා කියලා මේ සම්බන්ධෙට මගේ තාත්තා නම් කැමති වෙන්නේ නැහැ කියලා. එතකොට විෂ්ණු අහනවා තාත්තා විරුද්ධ වුණොත් ඔයා මාත් එක්ක හොරෙන් යන්න එනවද කියලා. ශිල්පා මේ දෙයට උත්තර දෙන්නේ නැහැ. විෂ්ණු දැඩිව අහනවා ශිල්පගෙන් තීරණය මොකද්ද කියලා. එතකොට මම කියනවා මේක අපි නවත්තමු. ඔයා දැන් මෙතනට ඇවිල්ලා මේ කට්ලට් එකයි බීම් එකයි ගත්තේ ඒකටත් මම සල්ලි ගවයි කියලා හිතලා නේද කියලා විෂ්ණු ටිකක් පහත් කරලා කතා කරනවා. ඒ කතාව නිසා විෂ්ණු ටිකක් අසරණ වුණා. විෂ්ණු යාගාව තිබ්බ සල්ලි ඔක්කොම මේ සුලින් තියලා එතනින් යන්න යනවා. විෂ්ණු එතනින් පස්සේ යන්නේ ජෙස්වින්ගේ ගෙදර. එයා එහෙට ගිහින් විෂ්ණු ජෙස්වින්ට වෙච්ච දේ කියනවා. ජෙස්වින් කියනවා ශිල්පා හැම හැසිරෙනවා ඇත්තේ ශිල්පට වෙන සම්බන්ධයක් ඇති නිසා වෙන්න පුළුවන් කියලා. ඒක අහලා විෂ්ණු කියනවා එයාව හම්බෙන්න ගිය වෙලේ ශිල්පා ආවේ වෙන කෙනෙක් එක්ක. ශිල්පට එයා එක්කවත් සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ කියලා. එතකොටම ජෙස්වින් කියනවා ශිල්පගේ ඉන්ස්ටාග්‍රෑම් ලොග් වෙලා එයා chat කරන අය ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. එතකොට විෂ්ණුටත් හිතෙනවා එයාගේ account එක hack කරන්න ඕනේ කියලා. ඊට පස්සේ විෂ්ණු ගෙදර එනවා. ඇවිල්ලා ශිල්පගේ ඉන්ස්ටාග්‍රෑම් account එකට log වෙන්න try කරනවා. ඒත් password එක හරියන්නේ නැහැ. ඊට පස්සේ විෂ්ණු නිකමට වගේ ශිල්පා 1 2 3 ගහලා try කරනවා. ඒ password එකෙන් මේ විෂ්ණුට ශිල්පගේ ඉන්ස්ටාග්‍රෑම් account එකට log වෙන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේ විෂ්ණුටත් හිතා ගන්න බෑ. මේ වෙලාවේ විෂ්ණු ශිල්පගේ ඉන්ස්ටාග්‍රෑම් account එකට log වෙලා ඉන්නේ. ශිල්පා නම් හොඳටම නිදි. මේ වෙලාවේ මැතිව් ශිල්පා ඉන්ස්ටා online ඉන්නවා දැකලා ඒ ශිල්පා කියලා හිතාගෙන තවම නිදි නැද්ද කියලා මැසේජ් එකක් යවනවා. ඒ මැසේජ් එක දැකලා විෂ්ණුට ගොඩක් කේන්ති යනවා. විෂ්ණු ඉතින් මැතිව්ට බැනලා මැසේජ් එකක් දානවා. ඒ මැසේජ් එක දැකලා මැතිව් ටිකක් අවුල් යනවා. මැතිව් හිතනවා රෑ වෙලා මැසේජ් දාපු නිසා ශිල්පට අවුල් යන්නේ නැති කියලා. ඉතින් මැතිව් හිතනවා එයාට එහෙම නොකර ඉන්න තිබුණා කියලා. එතන සීන් එක කට් වෙලා පහවදා උදෑසන පෙන්නනවා. ඉතින් මැතිව් කාර්යාලයට යන්න පිටත් වෙනවා. ඊයුණු සිද්ධිය නිසා මැතිව් අවුලෙන් ඉන්නේ. එයා කල්පනා කරනවා ශිල්පට කොහොමද මුහුණ දෙන්නේ කියලා. පස්සේ මැතිව් ශිල්පගෙන් සමාව ගන්න කියලා හිතාගෙන ඇය ඉන්න කැබින් එකට යනවා. ගිහින් කතා කරද්දී ඇය මේ කිසි දෙයක් නොවුණු ගානට හැසිරෙනවා. ශිල්පයේ මැසේජ් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා මැතිව්ට තේරුණු නිසා එයා මේ මැසේජ් එක ශිල්පට පෙන්නනවා. ඒක දැකලා ශිල්ප අඬන්න පටන් ගන්නවා. එහෙම මැසේජ් එකක් යවුවේ නැහැ කියලා. මැතිව් කියනවා අඬන්න එපා. මට ඔයා විශ්වාසයි කියලා. ඊට පස්සේ ශිල්පට තේරෙනවා එයාගේ ඉන්ස්ටාග්‍රෑම් account එකට කවුරුහරි log වෙලා කියලා. එයාට සැකයක් ඇති වෙනවා. ඇගේ සැකය මුලින්ම විහිදුනේ විෂ්ණු ගාවට. ඒ සැකය තහවුරු කරගන්න ශිල්ප විෂ්ණුට කෝල් එකක් ගන්නවා. අරගෙන අහනවා ඔයා මගේ ඉන්ස්ටාග්‍රෑම් log වුණාද කියලා. ඊට පස්සේ එයා අහනවා මැතිව්ටත් ඔයා බැලලා මැසේජ් එකක් දැම්මද කියලා. ශිල්ප ගොඩක් කලබලලා කියලා එයාගේ කතාබහෙන් තේරෙනවා. විෂ්ණු පිළිගත්තා. එහෙම කළේ විෂ්ණු කියලා. ඒක අහලා ශිල්පට ගොඩක් තරහ යනවා. ශිල්ප කියනවා ඒ ඔයා කියලා මං විශ්වාස කරේ නෑ. ඒ දැන් දන්නවා ඒ ඔයා කියලා. ඊට පස්සේ මට කතා කරන්න එපා. අපේ සම්බන්ධය ඉවරයි කියලා ඇයි ෆෝන් එක කට් කරනවා. මැතිව් මේ සිද්ධිය ගැන ප්‍රවීන් එක කතා කරනවා. එතකොට මැතිව් එයා ශිල්පට කැමති බවත් එයාට ශිල්පට යෝජනා කරන්න අයිඩියා එකක් තියෙනවා කියලා ප්‍රවීන්ට කියනවා. විෂ්ණු මේ සිද්ධ වුණු සිද්ධිය ගැන ගොඩක් දුකින් තමයි ඉන්නේ. විෂ්ණුට ඒ දින කැම්පස් එකේ කාලය ගත කරපු විදිය වගේම ඒ දිනගේ අතීතය ගැන ගොඩක් වෙලාවට මතක් වෙලා එයාව අවුල් යනවා. පස්සේ විෂ්ණු ඇය මුණ ගැහෙන්න ඇගේ කාර්යාලයට යනවා. ගිහින් ශිල්පයින් ඔෆිස් රූම් එකට යනවා. විෂ්ණුව දැකලා ශිල්ප අහනවා ඇයි ඔයා මෙහි ආවේ කියලා. විෂ්ණු කියනවා මම ඔයාගේ කතා කරන්න ඕනේ නිසායි ආවේ කියලා. මම කරපු දේ වැරදි කියලා මම දන්නවා. මම කෙලින්ම ඇවිල්ලා සමා වෙන්න කියන්න ආවේ කියලා විෂ්ණු කියනවා. ශිල්ප කියනවා සමා වෙන්න කිව්ව කියලා සිදුවෙච්ච දේවල් වෙනස් වෙන්නේ නැහනේ. මම විශ්වාස නැත්තම් මගේ පෞද්ගලිකත්වයට අත දාන කෙනෙක්ට මං ආදරය කරන්නේ නැහැ කියලා ශිල්ප කියනවා. විෂ්ණු අහනවා ඔයාට ඕනි මේක නවත්තන්නද කියලා. එතකොට ශිල්ප කියනවා ඔයා රිපීට් වුණ එක්සෑම් ටික ලියන්න. ලියලා හොඳ රස්සාවක් හොයාගන්න. දැන් ඔයා මෙතනින් යන්න කියලා. එතකොටම ශිල්පගේ තාත්තා එතනට එනවා. ඇවිත් අහනවා එයා මොකද්ද මෙතන ප්‍රශ්නේ? මේ කවුද කියලා. එතකොට ශිල්ප කියනවා මෙයා මගේ යාළුවෙක් කියලා. ශිල්පගේ තාත්තා අහනවා යාළුකමට එහා ගියේ මොකක් හරි දෙයක් තියෙනවද කියලා. ශිල්ප කියනවා එහෙම නම් කිසි දෙයක් නැහැ තාත්තා කියලා. ශිල්පගේ තාත්තා ශිල්පට ගෙදර යන්න කියලා කියනවා. ඒක නිසා ශිල්පට ටිකක් බයෙන් තමයි එතනින් පිටත් වෙලා යන්නේ. ශිල්පගේ තාත්තා විෂ්ණුගෙන් අහනවා ඔයා මාව දන්නව නේද කියලා. තව විෂ්ණුගෙන් විස්තරත් අහනවා. පස්සේ විෂ්ණු කියනවා විෂ්ණු ශිල්පට කැමති. ඇය සම්බන්ධයක් නැහැ කියලා කිව්වේ එයා එක්ක තියෙන තරහට කියලා. ශිල්පගේ තාත්තා විෂ්ණුට කියනවා ඇයට ඔහුව බන්දලා දෙන්නේ නැහැ කියලා. එතකොට විෂ්ණු කියනවා සර්ගේ සල්ලි බලය දැකලා ඒවට කැමැත්තෙන් නෙමෙයි මම ශිල්පත් එක්ක යාළුනේ. සර්ගේ කැමැත්ත නැති වුණත් ශිල්ප කැමති නම් මම ශිල්පව කසාද බඳිනවා කියලා. එතකොට ශිල්පගේ තාත්තා විෂ්ණුට හොඳ කණේ පාරක් ගහනවා. විෂ්ණු මේ වෙලාවේ
කාර්යාලයෙන් එළියට ඇවිල්ලා ආයි ගෙදර එන්න යනවා. එයා ගොඩක් කේන්තියෙන් තමයි ඉන්නේ. එයා මේ වෙලාවේ ශිල්පට හැම දෙයකටම ස්තුතියි කියලා මැසේජ් එකක් දානවා. පස්සේ විෂ්ණු කෙලින්ම යන්නේ අනීෂ් ඉන්න ෂොප් එකට. ගිහින් වෙච්ච සිද්ධිය අනීෂ්ට කියලා ශිල්පගේ තාත්තට පාඩමක් උගන්වන්න ඕනි කියලා කියනවා. අනීෂ් කියනවා එයාලා ලොකු මිනිස්සු අපිට එයාලත් එක්ක හැප්පෙන්න බෑ. මේක අමතක කරලා දාන්න කියලා. ඒත් විෂ්ණු කියනවා ඒක අමතක කරන්න බෑ. එයාට කොහොම හරි හොඳ පාඩමක් උගන්වන්න ඕනි කියලා. මේ වෙලාවෙදිම අනීෂ්ට කෝල් එකක් එනවා. අර තාත්තගේ මූල්‍යමය සමාගමේ ශාඛාවක පරිගණකයක් කැල්ලා ඒක හදලා දෙන්න කියලා. අනීෂ් ඒක හදන්න යද්දි විෂ්ණුත් එයාත් එක්ක එන්න අහනවා. ඊට පස්සේ දෙන්න මෙතනින් යනවා අර මූල්‍ය ආයතනයට. අනීෂ් සිදු වෙලා තියෙන දෝෂය මොකක්ද කියලා බලද්දි විෂ්ණු කියනවා මට මේකේ සිස්ටම් එක බලන්න ඕනි. මට ඒකට විදියක් හදලා දෙන්න කියලා. පස්සේ අනීෂ් එතන ඉඳපු කාන්තාවට කියනවා විෂ්ණුට සිස්ටම් එක බලන්න දෙන්න කියලා. විෂ්ණු යාළගේ සර්වර් එකේ පබ්ලික් IP ඇඩ්‍රස් එක අරගන්නවා. පස්සේ විෂ්ණු අනීෂ් එක්ක වැඩේ ඉවර කරලා එතනින් පිටත් වෙලා කෙලින්ම යන්නේ විෂ්ණුගේ ගෙදරට. පස්සේ විෂ්ණු එයාගේ VPN එක ඔන් කරනවා. අනීෂ් එයාගේ VPN එකට දාන් ඉඳපු නම දැකලා මොකද්ද මේ නම අහනවා. පස්සේ විෂ්ණුටත් මේ නම ටිකක් අවුල් කියලා හිතලා ඒ නම වෙනස් කරනවා. ඉතින් විෂ්ණුට මේ පාර ලොකුවට අයිඩියා එකක් ඉන්නේ මොකද්ද එයා දානු නම කියලා. ඊට පස්සේ යාර මතක් වෙනවා උදයන් කියන කෙනාගේ ත්‍රිවිල් එකේ තියෙන නම කතලන් කියලා. ඉතින් ඒගොල්ලෝ VPN name එක කතලන් කියලා වෙනස් කරගන්නවා. පස්සේ විෂ්ණු යාළගේ සර්වර් එකේ අර පබ්ලික් IP ඇඩ්‍රස් එක පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ දත්ත ගබඩාවට ඇතුළත් වෙනවා. ඇතුළත් වෙලා ඒගොල්ලන්ගේ සමාගමේ සර්වර් එකේ තියෙන දත්ත ඔක්කොම ඩිලීට් කරලා දානවා. පහවදා උදේ ශිල්පගේ තාත්තා පල්ලේ දේවමහයකට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ අතරේ කම්පැනි කෙනෙක්ට හැම ශාඛා පද්ධතියකින්ම කෝල් එනවා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ සර්වර් එකේ අවුලක් කියලා. පස්සේ ඉතින් කම්පැනි එකේ අය ශිල්පගේ තාත්තට කෝල් කරලා කියනවා සර් මේ සර්වර් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ ආ ඉක්මනින් මෙතනින් පිටත් වෙලා කලබලෙන්ම කාර්යාලයට එනවා. සර් මේ යම් ආකාරයක සර්වර් එක හැක් කිරීමක් කියලා මේගොල්ලෝ ශිල්පගේ තාත්තට කියනවා. මේගොල්ලන්ගේ හැම බ්‍රාන්ච් එකකම දත්ත නැති නිසා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ඔක්කොම తాවකාලිකව වහලා දානවා. ඉතින් කාර්යාලේ ඔක්කොම කට්ටිය එකතු වෙලා ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියලා කතා වෙනවා. ප්‍රවීන්ගෙන් අහනවා ඇත්තටම මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒතුළු ප්‍රවීන් කියනවා අපේ හැම ශාඛාවකම දත්ත ගබඩා කරලා තියෙන මෙහි තියෙන සර්වර් එකේ ශාඛාවල තියෙන පරිගණක අන්තර්ජාලය හරහා මේ සර්වර් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ සර්වර් එකට අනවසරයෙන් කෙනෙක් ලොග් වෙලා දත්ත ඔක්කොම මකලා දාලා කියලා. අනීෂ් මේ තොරතුරු ටික ඔක්කොම දැනගෙන ඇවිත් විෂ්ණුට කියනවා. විෂ්ණු කියනවා දත්ත ටික මැකුවට එයාලා ගාව බෑකප් එකක් ඇති. ඒකෙන් එයාලා වැඩ ටික ආයෙත් පටන් ගන්නේ කියලා. ආයෙත් විෂ්ණු කියනවා අනීෂ්ට අපි තව වැඩක් කරලා බලමු කියලා. ශිල්පගේ තාත්තා මූල්‍ය සමාගමේ ආරක්ෂාව දැඩි කරන්න අලුත් සේවයක් සම්බන්ධ කරනවා. පස්සේ ඒගොල්ලෝ ඒ පිළිබඳ සමාගමේ අනිත් අයව දැනුවත් කරනවා. මේ මූල්‍ය සමාගමේ ඕනෑම ශාඛාවක පරිගණක ආශ්‍රිත ගැටලුවක් ආවොත් ඒගොල්ලෝ ඒකේ යථාර්ථයට පත් කරගන්නේ පිටතින් කෙනෙක් ගෙනල්ලා. මේ මොහොතේ ඉඳන් ඕනෑම ශාඛාවක පරිගණක හා සම්බන්ධ ගැටලුවක් ඇති වුණොත් ඉස්සෙල්ලා වගේ පිටතින් කෙනෙක් ගෙනල්ලා ඒක ආයෙ හදා ගන්න ඕනේ නෑ. අපේ සමාගමේ ඉන්න IT කණ්ඩායමේ පිරිසක් පරිගණක නඩත්තු කරන්න යවනවා කියලා සමාගමේ කට්ටිය අලුත් තීරණයක් ගන්නවා. මීට කලින් මේ පරිගණක හැදුවේ අනීෂ්. ඉතින් මෙයාලගේ අලුත් තීරණයේ හින්දා අනීෂ්ට රැකියාව අහිමි වෙනවා. මූල්‍ය සමාගමේ සර්වර් එකේ ආරක්ෂාව දැඩි කරලා හින්දා ඒක ආයෙත් හැක් කරන්න කොහොමද කියලා විෂ්ණු අනීෂ් සමග කතා වෙනවා. සර්වර් එක ආයෙත් හැක් කරන්න නම් එයාලගේ Wi-Fi එක හැක් කරන්න ඕනේ. ඒත් එයාලගේ Wi-Fi එක අක්‍රිය කළ නිසා ඒ වැඩේ හරියන්නේ නැහැ කියලා අනීෂ් කියනවා. ඒත් මොඩර්න් එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන් කියලා විෂ්ණු ආයෙත් කියනවා. දවසක් මෙයාලා මූල්‍ය සමාගමේ ශාඛාවකට ගිහින් එද්දි දකිනවා එතන තියෙන එක මේසයක් උඩ කම්පියුටර් එකක් නැහැ කියලා. විෂ්ණු එක අනීෂ්ට කියනවා. ඉතින් නෙට්වර්ක් කේබල් එකකට මොඩර්න් එක කනෙක්ට් කරලා එයාලට මේ Wi-Fi එක හැක් කරන්න පුළුවන් කියලා විෂ්ණු කියනවා. අනීෂ් මේ වැඩේට නම් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒත් විෂ්ණු බල කරලම කියන නිසා එයා මේ වැඩේට කැමති වෙනවා. පස්සේ විෂ්ණු අනීෂ් සාර වීල් එකේ උදයන් එක්ක ඒගොල්ලෝගේ මූල්‍ය සමාගමේ ශාඛාව ළඟට ගිහින් ඉන්නවා. විෂ්ණු බයික් ලෝන් එකක් බලන්න යන මුවාවෙන් ගිහින් එතන ඉන්න කාන්තාවගෙන් ඒ ගැන විස්තර අහනවා. ඊට පස්සේ ටිකක් කාලය ගත කරන්න ඕන නිසා ඒ විස්තර වල print out එකක් යා ඉල්ලනවා. මේ කාන්තාව print out එක ගන්න අතරේදී විෂ්ණු යාළඟ තිබුණු මාරුකාසි වගේක් හිතාමතාම බිම දානවා. ඊට පස්සේ ඒක අහුලන මුවාවෙන් බිමට නැවිලා අර නෙට්වර්ක් කේබල් එක මොඩර්න් එකට කනෙක්ට් කරනවා. පස්සේ විෂ්ණු නැවතත් උදයන්ගේ වීල් එකට එනවා. ඇවිත් එතන ඉඳන් එයාට ඕන වුණු විදියට Wi-Fi එක හැක් කරනවා. එයාට ඕන විදියට එයා විස්තර ටික අරගන්නවා. දැන් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි අර ඒගොල්ලෝ හයි කරපු මොඩර්න් එක ඒගොල්ලෝ ආයෙ එක අරගන්න ඕන කියන එක. පස්සේ උදයෙන් විෂ්ණු ගාව තිබ්බ මාරුකාසි ටිකත් ඉල්ලගෙන අර කම්පැනි එක ඇතුළට යනවා. ගිහින් විෂ්ණු කලා වගේම ඒ ටික බිම දාලා ඇහිදෙන මුවාවෙන් අර මොඩර්න් එකයි නෙට්වර්ක් ස්විච් එකයි දෙකම ගලවගෙන යනවා. ඉතින් නෙට්වර්ක් ස්විච් එකත් ගලවන් ආපු නිසා ඒ කම්පැනි එකේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ නෙට්වර්ක් ස්විච් එක හයි කරන්න ආයෙත් අනීෂ් යනවා ඇතුළට. අනීෂ් ඇතුළට යනකොට නෙට්වර්ක් වැඩ කරන්නේ නැතුව එයාලා කලබලෙන් ඉන්නවා. මොකද අර නෙට්වර්ක් ස්විච් එකත් ගලවගෙන ගියේ. ඉතින් අනීෂ් එතනට එනවා දැකලා එතන වැඩ කරන කාන්තාව අනීෂ්ට කතා කරලා අනීෂ් පොඩ්ඩක් බලන්නකො මේ නෙට්වර්ක් මොකද වැඩ කරන්නේ නැත්තේ කියලා කියනවා. ඉතින් මේ මාර්ගයෙන් අනීෂ් අර නෙට්වර්ක් කේබල් එක හයි කරලා ගාස්තු විදියට රුපියල් 200කුත් අරගෙන නැවත එනවා. එදාම රෑ ගෙදර ඉඳන් විෂ්ණු නැවතත් අර මූල්‍යමය ආයතනයේ සර්වර් එක හැක් කරනවා. පහවදා උදේ නැවතත් සර්වර් එක හැක් වෙලා කියලා මේ කම්පැනි එකේ ටීම් එක දැනගන්නවා.
ශිල්පගේ තාත්තා මේ සිද්ධිය නිසා ගොඩක් ආසදීරපත් වෙලා ඉන්නේ. එයා කට්ටියගෙන් අහනවා ලක්ෂ ගාණක් වියදම් කරලා අලුත් දේවල් කරාට කිසිම පළක් වුණේ නෑ නේද කියලා. සමාගමේ කාර්ය මණ්ඩලය කියන්නේ මේ වෙනත් තරඟකරුවෙක්ගේ පරිගැනීමක් කියලා. ඉතින් ශිල්පගේ තාත්තා අහනවා මේකට විසඳුමක් නැද්ද කියලා. එතකොට ප්‍රවීන් කියනවා මේ හැකර්ව අල්ලගන්න අපිට තවත් හැකර් කෙනෙක්ගේ උදව් ඕනේ වෙනවා කියලා. ප්‍රවීන් සිමී කියලා කාන්තාවකට එන්න කියනවා. සිමී කියන්නේ හැකර් කෙනෙක්. ප්‍රවීන් ඇයව ශිල්පගේ තාත්තා අඳුන්වලා දෙනවා. ඇය මෙයාලගෙන් විස්තර අහලා සමාගමේ සර්වර් එක පරීක්ෂා කරනවා. සිමී මෙයාලට කියනවා එයා නිතරම මේ ගැන සෝදිසියෙන් ඉන්නවා කියලා. ඇය ඒකට උපක්‍රමයක්ද හොයා ගන්නවා. ඉතින් ආයෙත් මේ හැකර් මේ සිස්ටම් එකට ලොග් වුණොත් ඒ සිමීට නොටිෆිකේෂන් එකක් ගිහිල්ලා එයාට ශනික දැනුම් දීමක් ලැබෙනවා. ඉතින් සීන් එක එතනින් කට් වෙනවා. ඊට පස්සේ එදාම රෑ විෂ්ණු ආයෙත් මේ මූල සමාගමේ වෙබ් පේජ් එකට ලොග් වෙනවා. විෂ්ණු සමාගමේ සයිට් එකට ඇතුළු වුණා කියලා සිමීගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා. සිමීට නොටිෆිකේෂන් එක ආවට පස්සේ එයා ඉක්මනින්ම එයාගේ ලැප්ටොප් එක ඔන් කරගෙන මේක කරන්න කවුද කියලා හොයන්න පටන් ගන්නවා. සිමී ෆේක් ස්ක්‍රීන් එකකින් විෂ්ණු කරපු ඔක්කොම ස්ලෝ කරලා හැකර්ගේ විස්තර දැනගන්නවා. හැකර්ගේ නම කදලන් කියලා සිමී දැනගන්නවා. ඒ නම දැකපු ගමන් සිමියට පණිවිඩයක් යවනවා. මම ඔයාව හොයාගත්ත මිස්ටර් කතලන් කියලා. ඉතින් ඇය පණිවිඩය නැවත නැවත ඔහුට පෙන්වන්න සලස්වනවා. මේක දැකලා විෂ්ණු ටිකක් බය වෙනවා. විෂ්ණු එක පාරටම එයාගේ සම්පූර්ණ සිස්ටම් එකම ඕෆ් කරලා දානවා. විෂ්ණු මේ සිද්ධිය අනීෂ්ට කියනවා. අනීෂ් කියනවා විෂ්ණුට මේ වැඩේ දැන් හොඳටම ඇති. ඔයා කරුණා කරලා මේ වැඩේ නවත්තන්න. එයාලා දැන් ඔයාව කදලන් කියලාත් හොයාගත්තා. ගෙදරට හොයාගෙන ආවොත් මේ ඔක්කොම ඉවරයි කියනවා. එතකොට විෂ්ණු කියනවා කදලන් කියන්නේ මගේ ප්‍රොෆයිල් එකේ නමනේ. ඒක දැනගත්තා කියලා එයාලට මං ඉන්න තැන දැනගන්න ලැබෙන්නේ නැහැ කියලා. එයා හිතන්නේ මේ සමාගමේ අය මේක ගැන වැඩි හොයන එකක් නැහැ කියලා. මේ අතර අර සිමී මූල සමාගමට ගිහිල්ලා සියලු විස්තර කියනවා. ඒත් එයාට ඒ හැකර් වෙන තැනක් හොයාගන්න බැරි වුණා කියලාත් කියනවා. මෙයාලා හිතන්නේ මේ හැකර් මේ සමාගමේ තරංකරුවෙක් කියලා. මෙයා නමින් කතලන්. එයාගේ අරමුණ අපිට කරදර කරන එක. මෙයා අපේ තරංකරුවෙක් වුණත් කවුරු වුණත් මේ සමාගමේ දත්ත විතරයි එයා ඩිලීට් කරේ. එයාට ඕනි අපිට බාධා කරන්න කියලා සිමී විස්තර කියනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය මේ තරම් ලොකු සිකියුරිටි සිස්ටම් එකක් තිබිලත් එයා කොහොමද මේ සිස්ටම් එකට ලොග් වුනේ කියන එක. සමහර විට එයා මේ ඔෆිස් එකේම කෙනෙක් වෙන්නත් පුළුවන් කියලා මෙයාලා කතා වෙනවා. ඒ කාලේ ශිල්ප පිලිප්ගෙන් අහනවා CCTV දර්ශන චෙක් කරලා බැලුවොත් කවුද ඔෆිස් එකට ඇතුළු වෙලා තියෙන්නේ කියලා දැනගන්න බැරිද කියලා. ඒක එහෙම ප්‍රායෝගික නෑ කියලා සිමී කියනවා. ශිල්පගේ තාත්තා ඒ වෙලාවේ කියනවා මට ඔයාලගේ තියරි වැඩක් නෑ. කොහොම හරි මේ කෙනා කවුද කියලා මට හොයලා දෙන්න කියලා. එතනින් සීන් එක හැම කට් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ විෂ්ණු දවස් කීපයක් යනකම් කම්පියුටර් එක පාවිච්චි කරේ නෑ. සිමී ආව හොයාගන්න කොච්චර try කළත් වැඩි යමක් සිමීට හොයාගන්න පුළුවන් වුණේ නෑ. ඊට පස්සේ ආයෙ දවසක් සිමී මේ ආයතනයට ඇවිල්ලා ඇය හැකර් ගැන හොයාගත්ත තොරතුරු කීපයක් ශිල්පගේ තාත්තට කියනවා. මෙයා මලයාලම් කෙනෙක් කියලා තමයි මට හිතෙන්නේ. එයා යූස් කරලා දෙන අකුරු වලින් අපිට එහෙම අනුමාන කරන්න පුළුවන්. එහෙම කියලා විස්තර ටිකක් මේ සිමී ශිල්පගේ තාත්තට කියනවා. ඒ විස්තර ටික කියලා ඇය පිටත් වෙන්න හදනකොටම ශිල්පගේ තාත්තට සීනතු වැටෙනවා. ඉතින් සිමී අනිත්‍යගේ උදව් ඇතුව එයාව රෝහලට අරන් යනවා. ඉතින් ශිල්පගේ තාත්තා හොස්පිටල් එකේ ප්‍රතිකාර ගන්න ගමන් තමයි ඉන්නේ. එයාගේ ව්‍යාපාරය ගැන තමයි එයා ගොඩක්ම හිතන්නේ. අර හැකර්ගේ ප්‍රශ්න නිසා තමයි මෙයා ගොඩක්ම අසනීප වෙන්න හේතුනේ. ශිල්ප එයාට තදින්ම කියනවා ඔෆිස් එකේ වැඩ ඔෆිස් එකේ විතරක් තියාගන්න කියලා. ඉතින් ශිල්පගේ තාත්තා තරමක් ලෝභ පුද්ගලයෙක්. මේ කතා බහෙන් ශිල්ප කෝපයට පත් වෙලා රෝහලෙන් පිටත් වෙලා යනවා. එයා යන අතරමඟදී අය දකිනවා ඇයට උගන්වපු ගුරුවරයෙක් මේ රෝහලේ නැවතිලා ප්‍රතිකාර ගන්නවා. ඉතින් ඇය ඒ ගුරුවරයා ළඟට ගිහින් ඔහු සමග කතා කර කර ඉද්දි ඔහු අහනවා විෂ්ණුට දැන් රස්සාවක් ලැබුණාද කියලා. ශිල්ප තවම නෑ කියනවා. එතකොට තමයි ටීචර් කියන්නේ කොහේ ලැබෙන්නද? Cloud Data කියලා කම්පැනි එක නවකින් බඳවා ගන්නාම විෂ්ණු අපේ කොලෙජ් එකේ සයිට් එක හැක් කරලා එයාගේ ඇප්ලිකේෂන් එක එයාම ඇක්සෙප්ට් කරගත්තා. ඊට පස්සේ ඉන්ටර්විව් එකටත් ගියා. ඒක මම හොයාගත්තා. ඒත් දරුවෙක්ගේ අනාගතේ විනාශ කරන්න ඕනි නෑ කියලා අතෑරියා කියලා ඒ ගුරුවරයා කියනවා. මේ කතාව අහලා ශිල්පට ටිකක් අවුල් යනවා. ශිල්ප හදිස්සියක ඉන්නේ කියලා එතනින් පිටත් වෙලා යනවා. මේ වෙලාවේ ශිල්පට පොඩි සැකයක් එනවා. ඇය ඒ සැකය තහවුරු කරගන්න කෙලින්ම විෂ්ණුගේ නිවසට යනවා. ඇය නිවසට යද්දි විෂ්ණුගේ තාත්තා එළියේ ඉන්නවා. ශිල්ප යාගෙන් විෂ්ණුගේ ගෙදරද මේක අහලා විෂ්ණුව හම්බෙන්න ගිහ ඇතුළටම යනවා. ශිල්ප එද්දි විෂ්ණු කාමරේ නිදාගෙන ඉඳී. විෂ්ණුගේ අම්මා එයා දැන් එයි. දුව ටිකක් එළියෙන් ඉන්නවද කියලා කිව්වහම ශිල්ප කියනවා ඇන්ටි ඔයා ටිකක් එළියෙන් ඉන්න. මට විෂ්ණු එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා කියලා. ඉතින් ඇය කෙලින්ම නතර වෙන්නේ විෂ්ණුගේ කාමරේ ඇතුලේ. ඇය ගිහින් විෂ්ණුගෙන් අහනවා තමුන් නේද කදලන් කියන්නේ කියලා. ඒක ඇහුවාම විෂ්ණු ටිකක් කලබල වෙනවා. ශිල්ප නැවතත් අහනවා තමුසේ නේද අපේ සිස්ටම් එක හැක් කළේ කියලා. විෂ්ණු අහනවා ඔයා මොනවද මේ කියවන්නේ කියලා. මම දන්නවා විෂ්ණු මේක කළේ ඔයා කියලා. මම ඔයාව කාලෙක ඉඳන් දන්නවනේ කියලා ශිල්ප කියනවා. තමුසේ මොනවද දන්නේ? ගෙදරටම ඇවිල්ලා පිස්සු කියවනවා කියලා විෂ්ණු ශිල්පට බයිනවා. මේ වෙලාවේ මේ දෙන්න අතර ලොකු කතා බහක් ඇති වෙනවා. මම දන්නවා ඔයා මේක පිළිගන්නේ නැහැ කියලා. ඒත් ඒ හැක ඔයා නම් මේක මෙතනින් නවත්තන්න කියලා ශිල්ප කේන්තියෙන් ඒ වෙලාවේ නිවසින් පිටත් වෙලා යනවා. එයා කේන්තියෙන් එළියට යනකොට ඒගොල්ලන්ගේ ගෙදර කඩේට තේරෙනවා මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා. විෂ්ණුගේ තාත්තා එයාගෙන් අහනවා ඒ කෙල්ල මොනවා ගැනද කිව්වේ කියලා. එතකොට විෂ්ණු කියනවා මම දන්නේ නැහැ කියලා. කෙල්ලෙක් ඇවිල්ලා මෙච්චර දේවල් කියලා ගියා. ඔබ මොකුත්ම දන්නේ නැද්ද කියලා විෂ්ණුගේ තාත්තා එයාගේ කම්පියුටර් එක දිහාට ඇවිල්ලා මෙයාට මගලෙන් තමයි තමුසේ හැමදේම කරන්න කියලා එයාගේ කම්පියුටර් එක පොලේ ගහනවා. මේ සිද්ධ වෙච්ච දෙයට විෂ්ණු ගොඩක් අවුලෙන් තමයි ඉන්නේ. සීන් එක එතනින් කට් වෙලා පහවදා උදේ පෙන්නනවා. විෂ්ණු
විෂ්ණු අනීෂ් එක්ක උදයන්ගේ වීල් එකේ කෝවිල ගාවට වෙලා ඉන්නවා. මේ වෙලාවේ සිමි එයාගේ පවුල කට්ටියයි කෝවිලට ඇවිල්ලා නැවත ගෙදර යනකොට උදයන්ගේ වීල් එකේ කදලන් කියලා තියෙනවා දැකලා සිමිගේ සැමියා සිමිට කියනවා අර කදලන් වෙන්නත් බැරිද අර හැක්කරේ කියලා. සිමි කියනවා ඉතින් ඒක නම් හොඳ විහිළුවක්. මේ වගේ ත්‍රිවිල් දුවනට ඒ වගේ වැඩක් කරන්න බෑ. ඒක නම් මට විශ්වාසයි කියලා. ඒ වුණාට ඒවලට සිමිගේ සැමියාගේ අනුමානය නම් 100%ක්ම හරි. ඒ වුණාට සිමි නම් මේක දන්නේ නැහැ. ඉතින් උදයන්ගේ ඔටෝවකට වෙලා අර ශිල්පා ගෙදරට ඇවිල්ුණු සිද්ධිය ගැන කට්ටියත් එක්ක කතා වෙවි තමයි ඉන්නේ. මේ අතර ශිල්පට තමන්ගේ හිතේ විෂ්ණු ගැන තියෙන සැකය මැතිව් සමග කියනවා. මේක තවමත් සැකයක් විතරයි. ඒක නිසා මේ ගැන කාටවත් කියන්න එපා කියලා. ඒ වෙලාවේ මැතිව් කියනවා මම හිතන්නේ නැහැ එයාට මේව කරන්න පුළුවන් කියලා. ශිල්පා කියනවා මම මගේ හිතේ තිබ්බ දේ විතරයි කිව්වේ. ඒක විශ්වාස කරන්න කියලා මම කියන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ මැතිව් කියනවා සාක්ෂි නැතුව චෝදනා කරන එක හරි නෑනේ. ඇයි ඉතින් මේක ගැන සභාපතියක කතා නොකරන්නේ කියලා මැතිව් අහනවා. තාත්තා අමුතු විදිය කෙනෙක්නේ මොනා කරයිද කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ දුක් විඳින සාමාන්‍ය පවුලක්. ඉතින් මං කැමති නැහැ ඒගොල්ලොන්ට ප්‍රශ්න ඇති කරන්න කියලා ශිල්පා මැතිව්ට කියනවා. මැතිව් අහනවා ශිල්පට තාම විෂ්ණු ගැන අනුකම්පාවක් තියෙනව නේද කියලා. ශිල්පා කියනවා එහෙම මොකුත් නැහැ. මම ඊයේ සම්බන්ධය අතෑරියේ. කොලෙජ් එකෙන් පස්සේ මට තේරුණා එයා වෙනස්ම විදියේ කෙනෙක් කියලා. අනික තාත්තත් මේ සම්බන්ධයට කැමති වෙන්නේ නැහැ කියලා මම හොඳට දන්නවා. ගෙදර කැමැත්ත නැතුව කසාද බඳින්න මට උවමනාවක් නැහැ කියලා ශිල්පා කියනවා. මැතිව් ඉතින් එහෙම ඇහුවේ මැතිව්ගේ හිතේ ශිල්පා ගැන අදහසක් තියෙන නිසා. ඉතින් මැතිව් දැනගන්නවා ශිල්පාගේ හිතේ විෂ්ණු ගැන කැමැත්තක් නැහැ කියලා. ඒ වෙලාවේ මැතිව් ශිල්පාගෙන් අහනවා ගෙදරින් අකමැත්තක් නැත්තම් අපි දෙන කසාද බඳිමුද කියලා. මේ කාලා ශිල්පට ටිකක් hina යනවා. ඉතින් මැතිව් කියනවා ඒ වෙලාවේ නෑ මේක මම ටික කාලයක ඉඳන් ඔයාලට කියන්න හිතාගෙනම ඉඳී කියලා. ශිල්පා එතනින් පිටත් වෙන්න සූදානම් වෙලා මැතිව්ට කියනවා මැතිව් ඔයා ඇත්තටම නම් මේ දේ කිව්වේ තාත් එක්ක කතා කරා නම් හරි නේද කියලා. එහෙම කියලා ශිල්පා එතනින් පිටත් වෙලා යනවා. මේ කාලා මැතිව්ට නම් ගොඩක් සතුටුයි. විෂ්ණු ජස්වින් එක එකතු වෙලා කොලෙජ් එකේ රිපීට් වුණ එක්සෑම් ඔක්කොම නැවත ලියන්න පාඩම් කරනවා. දෙන්න එක එකතු වෙලා හොඳටම පාඩම් කරලා විභාගෙට මූණ දෙනවා. මේ අතර ශිල්පගේ සහ මැතිව්ගේ විවාහයට අවසර ලැබෙනවා. ඒගොල්ලන්ගේ වෙඩින් එකට කලින් ඒගොල්ලෝ ප්‍රී ෂූට් එකකුත් කරනවා. ඉතින් මේ ප්‍රී ෂූට් එක කරන අතරතුරේ මැතිව්ට කෝල් එකක් එනවා. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ කෝල් එක ගැන. මම මේ කෝල් එක ගැන පොඩ්ඩක් පස්සේ කියන්නම්. ඒ කෝල් එකෙන් කියන්නේ ඒගොල්ලන්ගේ වෙඩින් පැකේජ් ගැන. ඊට පස්සේ මැතිව් කියනවා මට ওই වැඩේ ගැන වැඩි කැමැත්තක් නැහැ කියලා. ඊට පස්සේ අරගොල්ලෝ ආයෙ කියනවා සර් අපි කරපු වැඩවල ෆොටෝස් වගේක් මම සර්ට ඒවල ඇති WhatsApp එකට. ඒ ලින්ක් එකට ගිහින් සර් පොඩ්ඩක් බලන්නකෝ කියලා. ඒ කෝල් එකේ ඉන්න කට්ටිය මැතිව්ට කියනවා. ඊට පස්සේ මැතිව් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා අරගොල්ලෝ ඒවල තිබි ෆොටෝස් ටික බලනවා. මේ අතර මූල්‍ය සමාගමේ මැතිව් හා සභාපති කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ ප්‍රවීන් මෙතෙන්ට එනවා. ප්‍රවීන් ඇවිල්ලා කියනවා සර් අපිට හැකින් තර්ජන තියෙන නිසා අපේ සර්වර් එකේ සිකියුරිටි එක ටිකක් අප්ඩේට් කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට යෝජනාවකුත් අරගෙන තමයි ප්‍රවීන් මෙතෙන්ට එන්නේ. මේ වෙලාවේ ශිල්පගේ තාත්තා කියනවා ඒ කියන්නේ සිකියුරිටි එක වෙනුවෙන් මම මෙච්චර දවසක් වියදම් කරපුවා මදි කියලාද ඔයාලා කියන්නේ කියලා. ඒ වෙලාවේ සිමි කියනවා සර් දැන් එයා ටික දවසක ඉඳලා සිස්ටම් එකට ඇතුළු වුණේ නැති නිසා අපිට එයාව ට්‍රැක් කරගන්න විදිහක් නැහැ. හැබැයි එයා බය වෙලා කියලා නම් මට හිතෙන්නේ නැහැ. අපි මොකද්ද කරන්න කියලා එයා බලන් ඇති. අපි ආරක්ෂාව වැඩි කලේ නැත්තම් තව හානි වෙන්න පුළුවන් කියලා සිමි කියනවා. එතකොට සභාපති කියනවා ඕන දෙයක් කරන්න. හැබැයි සිමි මට වචනයක් දුන්නා. මට ඒ කදලන්න අල්ලලා දෙනවා කියලා. ඒ වචනේ ඒ විදිහටම තියාගන්න කියලා සිමිට කියනවා. මැතිව් ඒ වෙලාවේ අහනවා එතකොට අපිට එයාව අල්ලගන්න නම් එයා ආයෙත් අපේ සිස්ටම් එකට ලොග් වෙන්න ඕනේ නේද කියලා. එයා ආයෙත් අපේ සිස්ටම් එකට ලොග් වෙන විදිහේ වැඩක් මම එයාලව කරවන්න try එකක් දෙන්නද කියලා මැතිව් ඒ වෙලාවේ අහනවා. කට්ටියම අහනවා ඒ කොහොමද කියලා. ඊට පස්සේ මැතිව් කියනවා මගේ සැලැස්ම හරි ගියොත් මං කියන්නම්. ඔයාලත් අවධානයෙන් ඉන්න කියලා. මැතිව්ගේ හිතේ අර එදා ශිල්පා කියපු සැකේ තියෙනවා. ඉතින් මැතිව්ගේ අදහස ශිල්පා ලව්ව විෂ්ණුට කතා කරවලා එයාට අභියෝග කරලා ආයෙත් මේ සිස්ටම් එක හැක් කරව ගන්න එක. ඊට පස්සේ එතනින් සීන් එක කටලා පස්සේ දවසක ශිල්පා මැසේජ් එකක් කරනවා විෂ්ණුට ඇයව හම්බෙන්න එන්න කියලා. එක්තරා පොඩි හෝටලයක ශිල්පයි විෂ්ණුයි හම්බ වෙනවා. දෙන්නම පොඩි තිගැස්මකින් ඉන්නේ. ශිල්පා අහනවා තේ ගෙන්නන්නද කියලා. විෂ්ණු කියනවා එපා මං එන ගමන් ස්ටෑන්ඩ් එකෙන් බීලා ආවේ කියලා. විෂ්ණු කියනවා එදා ඔයා අපේ ගෙදර ඇවිල්ලා ගියාට පස්සේ තාත්තා මගේ කම්පියුටර් එක කල්ලා දැම්මා කියලා. ශිල්පා කියනවා එදා මං ටිකක් ආවේගයෙන් හිටියේ. ඒ වගේ මේ සැකේ තවමත් තියෙනවා කියලා. එතකොට විෂ්ණු අහනවා ඒක තහවුරු කරගන්නද මාව මෙහෙම ගෙන්නුවේ කියලා. ශිල්පා කියනවා නෑ මම කසාද බඳිනවා. ඒක කියන්න තමයි ඔයාට එන්න කිව්වේ කියලා. ඒක අහලා විෂ්ණුට ගොඩක් අවුල් යනවා. විෂ්ණු එයාගේ කසාදයට සුබ පතනවා. සුබ පතලා අහනවා කවුද මනමාලයා කියලා. මැතිව් එතනට ඇවිත් මමයි මනමාලයා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද අහනවා. එදා මට ඊස්ට් එකෙන් බැන්නේ තමුසේ නේද? හයියක් තියෙනවා නම් දැන් බනිනවා. තමුසේ අපේ කම්පැනි එක හැක් කළා නේද කියලා අහනවා. ඒක අහලා විෂ්ණු ෂොක් වෙනවා. ශිල්පා කියනවා මැතිව්ට මැතිව් මම ඔයාට මගේ සැකේ ගැන කිව්වේ කියලා. එතකොට මැතිව් කියනවා ඔයා පොඩ්ඩක් ඉන්න ශිල්පා මම කතා කරනවානේ මෙතන කියලා. මෙහෙම මෙයාලා අතර කතා බහක් ඇති වෙනවා. මැතිව් විෂ්ණුට කියනවා පුළුවන් නම් තව එකපාරක් හැක් කරලා බලන්න කියලා. මැතිව්ට අවශ්‍යුනේ ඇත්තටම විෂ්ණුද මේක කලේ කියලා බලා ගන්න. විෂ්ණු ඉතින් ආයෙ මේක හැක් කළොත් ඒ අනිවාර්යයෙන්ම විෂ්ණු කියලා එයාට කන්ෆර්ම් කරගන්න පුළුවන්. මෙතනදී විෂ්ණු ගොඩක් අසරණ වෙනවා. විෂ්ණු එතනින් නැගිටලා මේක ප්ලෑන් කරලා කරපු වැඩක් නේද කියලා ශිල්පට කියලා එතනින් යන්න යනවා. ශිල්පටත් එතනදී ගොඩක් දුක හිතෙනවා. ශිල්ප මැතිව්ට දොස් කියනවා. ඒක හරිම පහත් වැඩක් කියලා. එතකොටම මැතිව් කියනවා ඔයාටත් සැකයි නේද එයාද කදලන් කියලා. ඒක ස්ථිර කරගන්නයි මං එහෙම කළේ කියනවා. ඉතින් රෑ විෂ්ණු ගෙදර එනකොට එයා ගෙදර මල්ලි එයා කියනවා එයාගේ ලැප්ටොප්
එකක් දීලා අයියේ මට මෙන්න මේකට අර software එක දාලා දෙන්නෝ කියලා. විෂ්ණු ඉතින් මේ වෙලාවේ අර මල්ලිගේ laptop එකත් අරගෙන ගිය ඇතුළට යනවා. ඊට පස්සේ දවසේ තමයි මැතිව්ගේ ශිල්පගේ විවාහය තියෙන්නේ. ඉතින් මේ විවාහ උත්සවයට විෂ්ණු වගේම අනීෂුත් යනවා. විවාහයට ගිහින් ආපු එද්දි අනීෂ් විෂ්ණුට කියනවා කොහොම වුණත් හොඳයි. උඹ එකක කිවිස ගැනීමට යයි කියලා මම නම් හිතුවේ නෑ. දැන් හැමදේම හරියයි. එයාට එයාගේ ජීවිතේ අපට අපේ ජීවිතේ මොනවා වුණත් දැන් සේරම ඉවරයිනේ කියලා කියනවා. ඊට පස්සේ විෂ්ණු අනීෂ්ට කියනවා සේරම ඉවරයි කියලා අයියට කවුද කිව්වේ කියලා. එතකොට අනීෂ් කලබලෙන් අහනවා ඇයි එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. මේ වෙලාවේ විෂ්ණුගේ ගෙදර තියෙන ලැප්ටොප් එක අපිට පෙන්නනවා. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් විෂ්ණු එක යූස් කරලා ආයෙත් මොකක් හරි දෙයක් කරලා තියෙනවා කියලා. මේ වෙලාවේ කාර්යාලේ වැඩ කරමින් ඉන්න පිලිප්ට දැක ගන්න ලැබෙනවා. ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ කියලා. එයා ටිකක් ඒ ගැන කලබල වෙලා ඒ ගැන බලද්දි එයාට එකපාරට මේගොල්ලන්ගේ කාර්යාලයේ සර්වර් එක පැත්තෙන් කරගදක් එනවා. පිලිප් එතෙන්ට ගිහලා බලනකොට එයාලගේ සර්වර් එක ගිනි ගන්නවා. පිලිප් කලබල වෙලා ඉක්මනටම ගිහින් එයාලගේ ලොක්කට කෝල් එකක් දෙනවා. ඒක අහලා ලොක්ක ගොඩක් කලබල වෙනවා. හදිස්සියෙ මෙයා ආයෙත් කාර්යාලයට එනවා. මේ වෙලාවේ ප්‍රවීන්ගෙන් සිමීටද කෝල් එකක් එනවා. කෝල් එකක් දීලා සිමීට ප්‍රවීන් කියන්නේ සර්වර් එක ආයෙත් ගිනි අරන් කියලා. සිද්ධිය දැනගත්තාම සිමී නැවතත් මේ කදලන් කවුද කියලා හොයන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ට පුළුවන් වෙනවා මේ පාර කතලන් ඉන්න තැන හොයාගන්න. ඉතින් ශිල්පගේ තාත්තයි හැමෝම ආයෙත් මේ කම්පැනි එකට එනවා. සභාපති කලබල වෙලා අහනවා කොහොමද මේක උනේ? මේකත් හැක් කිරීමක් නම් කියලා කියන්න එපා කියලා. එතකොට ප්‍රවීන් කියනවා සර් මේක හැක් කිරීමක් තමයි කියලා. එතකොට ශිල්පගේ තාත්තා අහනවා හැකින් එකකින් කොහොමද ගිනි ගන්න කියලා. එතකොට ප්‍රවීන් උත්තර දෙනවා සර් එයා අපේ සර්වර් එක ඕවර්හීට් කරලා තියෙන්නේ. එහෙම කරලා තියෙන්නේ අපේ කමාන්ඩ් එකක් මේ කම්පියුටර් එකේ රන් කරලා ඒකේ සම්පූර්ණ බලය පාවිච්චි කරලා. ඒ වගේම සර් පිලිප් එතනින් මොකද්ද කොට්ටයක් තියලා. ඒකෙන් තමයි ගින්න ගොඩක් ඇවිල්ලා තියෙන්නේ කියලා සභාපතිතුමාට කියනවා. ඉතින් ඊයත් ගොඩක් කලබලයටපත් වෙනවා. සිමි මේ වෙලාවේ අරුන් කියලා පුද්ගලෙක්ව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. සිමි එයාට කියනවා අරුන් අපේ සර්වර් එකට ඇතුළු වුණ කෙනාගේ MAC ID එක මට ලැබුණා. ඒක තියෙන ලොකේෂන් එක හොයාගන්න පුළුවන් නේද අහනවා. එයා කියනවා ඔව් මට ඒක WhatsApp කරන්න. මම බලලා ඉක්මනට කියන්නම් කියලා. මේ වෙලාවේ සිමි ඉක්මනටම කම්පැනි එකට යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ අනීෂ් විෂ්ණුට කියනවා මේක උගුලක්. එයාලා අපිව හොයාගෙන ගෙදර එයි කියලා. අනීෂ් ගොඩක් කලබල වෙලා ඉන්නේ. මේ දෙන මේ වෙලාවේ පාරේ යද්දි එයාලගේ බයික් එක පිටිපස්සෙන් පොලිස් ජීප් එකක් එනවා. මේ දෙන හිතන්නේ මේ දෙන්නගේ පස්සෙන් තමයි මේ පොලිස් ජීප් එක එන්නේ කියලා. ඉතින් අනීෂ් හොඳටම කලබල වෙලා විෂ්ණුත් බයික් එක අරන් ගොඩක් වේගෙන් යනවා. පොලිස් ජීප් රථය මෙයාලගේ බයික් එක ළඟටම එනවා. ඒත් පොලිස් ජීප් එක කලබලෙන් වගේ මේගොල්ලෝ පහු කරගෙන යනවා. මේ වෙලාවේ සභාපතිට පොලිසියෙන් කෝල් එකක් එනවා. ඒ කෙනාව අල්ලගත්තා කියලා. අහුණාද? ඔයා ගහන්න මරන්න ඕන එකක් කරන්න. ඒත් මට ඉස්සෙල්ලාම ඔගේ පින්වන්ත මූණ බලන්න ඕනේ කියලා සභාපතිතුමා කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඉක්මනටම පොලිස් ස්ථානයට යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ ශිල්පගේ හිතට බයක් දැනෙනවා. ඒ විෂ්ණුද කියලා. මේ වෙලාවේ විෂ්ණුගේ තාත්තට ජස්වින්ගෙන් කෝල් එකක් එනවා. ඒ විෂ්ණු යාගේ එක්සෑම් ඔක්කොම පාස් වෙලා කියලා. ඉතින් ශිල්පගේ තාත්තත් පොලිසියට ගිහින් බලද්දි නොහිතපු දෙයක් තමයි වෙන්නේ. හැකර් විදියට අහුවෙලා තියෙන මැතිව්. මේ වෙලාවේ අපිට දැක ගන්න පුළුවන් කලින් පොලිස් කාර්යය විෂ්ණුව පහු කරගෙන ගිහින් මැතිව්ගේ කාර් එක නවත්තලා එයාව අත්අඩංගුවට ගන්නවා කියලා. විෂ්ණු මේ පාර හැක් කරලා තියෙන්නේ අර මැතිව්ගේ MAC ID එක යූස් කරලා. ඉතින් මම අර කලින් කිව්වා නේද මේගොල්ලන්ගේ ප්‍රී ෂූට් එකේදී අර වෙඩින් පැකේජ් එකක් බලන්න කියලා බොරු ලින්ක් එකක් එක්කෙනෙක් කිව්වා කියලා කෝල් එකක් දීලා. අන්න ඒ විදියට තමයි විෂ්ණු මැතිව්ගේ MAC ID එක ගන්නෙ. ඒත් ඒගොල්ලෝ දන්නවා මේගොල්ලෝ හොයපු හැකර් මේ මැතිව් නෙවෙයි කියලා. විෂ්ණු ඉතින් එයා කරපු සේරම දේවල් අනිෂ්ට කියනවා. මැතිව්ගේ MAC ID එක ගත්ත විදිහම ඔක්කොම අනිෂ්ට කියලා. ඊට පස්සේ විෂ්ණු කියනවා අනිෂ්ටේ බය වෙන්න එපා. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම අයියව පඩලවන්නේ නැහැ. ඒකට මං සහතික වෙනවා කියලා. විෂ්ණු ගෙදර යන්න පිටත් වෙනවා. විෂ්ණු ගෙදරට එද්දී යාගේ තාත්තා කියනවා ජස්වින් කෝල් කරලා ඔයා ලියපු එක්සෑම් ඔක්කොම පාස් වෙලා කියලා කිව්වා කියලා. විෂ්ණුත් ඉතින් මොකුත් නොකිය කාමරයට යනවා. ඒ යද්දි දකිනවා එයාගේ මේසුඩ අලුත්ම ලැප්ටොප් එකක් තියෙනවා. එතකොට විෂ්ණුගේ තාත්තා ඇවිත් කියනවා මේක නැතුව ඔයාට ජීවත් වෙන්න බෑ කියලා මම දන්නවා. මං ඒ නිසා අනීෂ්ගෙන් අහලා දවස් දෙකකට කලින් අරගත්. ඔයා මේකෙන් මොනවද කරන්න කියලා මම දන්නේ නැහැ. දැන් මම කොච්චර හිතුවත් ඒක මට තේරෙන්නෙත් නැහැ. මොකක් වුණත් මේකෙන් යහපත් දෙයක් විතරක් කරන්න කියලා තාත්තා කාමරෙන් එළියට එනවා. මේ සිද්ධියට විෂ්ණුට ගොඩක් දුක හිතෙනවා. මේ සිද්ධියෙන් පස්සේ අර කම්පැනි එකේ ආරක්ෂාව හැම අතින්ම තර කරලා දැන් නැවත සිමී බැංගලෝරයේ ඇගේ වැඩ කරන ස්ථානයට එනවා. නමුත් ශිල්පගේ හිතේ නම් විෂ්ණු ගැන තියෙන සැකය තාම නැති වුණේ නැහැ. ඇයි විෂ්ණුට පණිවිඩයක් යවනවා. මම දන්නවා ඒ ඔයා තමයි කියලා. ඊට පස්සේ ආයෙත් කතාව වර්තමානයට එනවා. විෂ්ණු දැන් බැංගලෝරයේ උසස් ආයතනයක ඉන්ටර්විව් එකකට සහභාගී වෙනවා. ඉතින් සිමිත් මේ බැංගලෝරයේ තියෙන කම්පැනි එකේ තමයි වැඩ කරන්නේ. සිමී වැඩ කරන ඔෆිස් එකේ ඉන්ටර්විව් එකට තමයි මේ විෂ්ණු සහභාගී වෙන්නේ. ඉතින් විෂ්ණුව ඉන්ටර්විව් කරන්නේත් මේ සිමීම තමයි. සිමී තාමත් අර කතලන් කියන කෙනාව හොයන්න try කරනවා. ඒත් සිමී දන්නේ නැහැ. ඇයි ඉස්සරහා දැන් ඉන්න විෂ්ණු තමයි ඒ කතලන් කියන්නේ කියලා. ඉතින් මේ විදිහට තාමත් කතලන් කියන්නේ කවුද කියලා නොදැන කතාව ඉවර වෙනවා. ඉතින් හැමදාම වගේ අද කතාවත් ලස්සන විදිහට ඉවර වෙනවා. ඉතින් හැමෝටම කියනවා මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාගෙන තියාගන්න කියලා. ඉතින් අද අපි වීඩියෝ එක සමු ගන්නවා. අන්තිම වෙනකන් රැඳිලා ඉඳපු ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.